අයිබෝවන් අදත් සූදානම් පැත්තගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථම අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත අධිකරණයට ඉදිරිපත් වූ විනිසුරු තිලින ගමගේට ඇප නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදුණු නැගෙනහිර පළාත් මහ ඇමතිට නැගෙනහිර නාවුක කඳවුරේදී භෝජන සංග්‍රහයක් නාවික හමුදාවෙන් ආරාධනා කරලා තිබ්බා දවල් කෑමට. ඔක්කොටම හොඳ කෑම ඇත්තටම. කොළඹ ගංවතුර පාලන වේලිවල උස ඉහළ දැමීමේ සැලසුමක්. අරනායක අතුරුදන් වූවන් සෙවීම ආගමික වතාවත් වලින් අවසන් කෙරේ. රටට වටින ඔබට රටක් වටින වාසි මහජන බැංකුවේ ඉතරේසුර NRFC ගිණුම 15 කිතුරයක් ලබා ගන්න. අශෝක් TMT හයිය හොඳයි. කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප 4ක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ නීති විරෝධීව අලිපැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධ සිද්ධියට තිලින ගමගේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී දවසේ පුවත නීති විරෝධී ලෙස අලිපැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර කැඳවා තිබූ තිලින ගමගේ අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. ඒ නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් එහිදී විත්ති කූඩුවට නැගී තිලින ගමගේට ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජයරත්න මහතා නියෝග කළේ පැළඳ සිටින කබාය ඉවත් කරගන්නා ලෙසයි. ඒ අනුව හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයා තම කබාය ඉවත් කරගත් බව හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තිලින ගමගේට ඇප ලබා දෙන ලෙසයි. ඊට විරෝධය දැක්වූ රජයේ නීතිඥවරුන් ඇප ලබා දුනහොත් සිදු කෙරෙන විමර්ශනවලට බාධාවක් වන බව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට අවධාරණය කළා. අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී විත්තියේ නීතිඥවරුන් සහ රජයේ නීතිඥවරුන් අතර පැය 2කමාරකට ආසන්න කාලයක් කරුණු හුවමාරු වූ බවයි. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජයරත්න මහතා සඳහන් කළේ සැකකරුට ඇප ලබා දෙන්නේද යන්න පිළිබඳව පස්වරු 6ට තීරණය කරන බවයි. සමහර ඉදිරිපත් වෙච්ච කරුණු වල සාවද්‍යතාවය තහවුරු කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම අලියා මිලදී ගන්න අවස්ථාවේදී බලපත්‍රයක් තිබුණා. මෙහිදී විශේෂයෙන් සලකන්න ඕනේ මෙම තිලින ගමගේ මහත්මයා අධිකරණයට ඉදිරිපත් වීමට මුල සිටම උත්සාහ දරුවා. වැරදි මතයක් ජනතාව තුළ ගොඩනැගුවා. අධිකරණයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා. කිසිම ආකාරයක වෙන සිදුවීමක් සිදු වුණේ නැහැ. සියලුම කරුණු සැලකිල්ලට අරගෙන නීත්‍යානුකූල නියෝගයක් ගරු මහේස්ත්‍රාතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව තිලින ගමගේට ඇප ලබා දීමට තීරණය කළ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ඔහුට හෙට අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමටත් නියෝග කළා. ඊට අමතරව සෑම මාසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙසටත් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයාට නියෝග කෙරුණා. අයිබෝවන් අදත් සූදානම් පැත්තගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථම අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත අධිකරණයට ඉදිරිපත් වූ විනිසුරු තිලින ගමගේට ඇප නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදුණු නැගෙනහිර පළාත් මහ ඇමතිට නැගෙනහිර නාවුක කඳවුරේදී භෝජන සංග්‍රහයක්. නාවික හමුදාවෙන් ආරාධනා කරලා තිබ්බා දවල් කෑමට. ඔක්කොටම හොඳ කෑම ඇත්තටම. කොළඹ ගංවතුර පාලන වේලිවල උස ඉහළ දැමීමේ සැලසුමක්. අරනායක අතුරුදන් වූවන් සෙවීම ආගමික වතාවත් වලින් අවසන් කෙරේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යලි සකස් කරනු ලැබූ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර තිබෙනවා. අදාළ පත්වීම් ලේඛනය යලි සංශෝධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වුණේ ඊයේ රාත්‍රියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී. ඒ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න. මින් පසුව කිසිදු පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම හෝ ගොඩකිරීම සිදු කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්. වර්ග කිලෝමීටර 2292ක වපසරයක් පුරා විහිදුණු කැලණිගම් නිම්නයේ පිහිට ඇති කොළඹ නගරය ගංවතුරෙන් ආරක්ෂා කිරීම සඳහා වේලි 5ක් ඉදිකර තිබෙනවා. අමතලයේ ගොතටුව හා වත්තල ප්‍රදේශවල කුඩා ගංවතුර ආරක්ෂණය සඳහා ඉදිකර ඇති වේලි ගණන 3ක්. ඊට අමතරව කොළඹ නගරයේ ගංවතුරෙන් ආරක්ෂා කරන ප්‍රධානතම වේලි 2 උතුරු හා දකුණු වේල්ල ලෙසින් නම් කර තිබෙනවා. නාගලගම් වීදියේ ජලමාපාංකය අඩි 12ක් දක්වා ජල මට්ටම ඇති අවස්ථාවකදී කොළඹ නගරයට ගංවතුරෙන් ආරක්ෂාව සපයන මෙම වේලි දෙකෙහි උස අඩි 20ක්. දැනට අඩි 20ක් විතර උසර තියෙන්නේ. අඩි 24 දක්වා උස්සන්න බලාපොරොත්තු වෙන තවත් අධ්‍යයනය කරලා මේක තව ඉහළ හෝ පහළ යන්න පුළුවන්. ඒකම ගංවතුර වේල්ලේ ඉහළ මට්ටමත් අඩි 24ක් දක්වා පළල් කරන. ඒ කියන්නේ ඉහළින් මාර්ගයක් හදන්න. මාර්ගයක් හැදුවම අපිට බැම්ම මතින් යන්න පුළුවන්. ඒ අනුව අනවසර ඉදිකිරීම මේ බැමි වලට හානි වන සිදුවීම් අපිට නිතර නිරීක්ෂණය කරලා ඒවා බලපන්න පුළුවන්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගංවතුර කඩිනමින් ඉවත් කිරීම සඳහා පොම්පාගාර පිහිටුවීමටද සැලසුම් කර ඇති බවයි. එදා මෙදා දුර අපි බැලුවේ ගංවතුර ආවට පස්සේ ගඟ බැහැලා ගියාට පස්සේ අපේ වටේ කැට්ට එකතු වෙන ජලය ගඟට මුදා හරින. නමුත් ඒ ක්‍රමවේදය මම හිතන්නේ ඉදිරියට හරියන්නේ නැහැ. මොකද දැන් දින 9ක්ම අපේ ජනතාව දුක් විඳා. ඒ නිසා ඇල මාර්ගවල ජලය ගඟට බස්සන්න අපිට පොම්පාගාර ඉදි කරන්න වෙනවා. ඒ අනුව ගංවතුර විවසනයක් ආපු ගමන දිනකින් දෙකකින් සංවාදික ප්‍රදේශවල තියෙන ජලය ගඟට පොම්ප කරලා ඒ ප්‍රදේශ බේර ගන්න අපි අලුතෙන් කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුව තුළ අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. අද පෙරවරුවේ මේ ගමුවේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේගමුව නූස්ටඩ් බාලිකා විද්‍යාලයට වසර 200ක් පිරීම නිමිත්තෙන් ද්විත්ව ශතක ජයන්ති ත්‍යාග ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 21 වෙනි සතවර්ෂයට අනුකූලව අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් සිදු වෙලා නැහැ. අපි ඒ නිසා පස්සට ගිහින් තියෙනවා. ඉතින් අපි දැන් තීරණය කරලා තියෙන්නේ මේ සැරේ ප්‍රතිසංස්කරණයක් නෙමෙයි අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කරන්න. ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරාම ලොකුම ප්‍රශ්නේ තියෙන දේශපාලනයක. එක පක්ෂයක් විරුද්ධ වෙනවා. දැන් කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ හොඳ අවස්ථාවක් තියෙනවා අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයේ අපිට සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න. ලෝකේ බලවත්ම රට තමයි ඇමරිකාව. කිසිම විභාගයක් නැහැ. ඒ ලෙවල් එනකන් යනවා. අපි එතෙන්ට යන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ විශ්වවිද්‍යාලයට යවන්න නෙමෙයිනේ. හැම එක්කෙනාම ඇතුළුනේ දවසේ ඉඳන් පිට වෙනකන් හැම දරුවෙක්ම බලා ගන්න ඕනේ දෙමව්පියෝ වගේම. හැම අවුරුද්දෙම වෛද්‍යවරු ගිහින් වෛද්‍ය පරීක්ෂණ කරන්න ඕනේ. එහෙනම් මේක විශාල පෙරලියක්. ඒකම අපේ විෂයමාලාවල සම්පූර්ණ නවීකරණයක් ඇති කරනවා. දෙවනුව අපි ඉංග්‍රීසි භාෂාව ගැන අපේ අවධානය යොමු කරන්න ඕනේ. දැන් ලෝකේ භාෂාව ඉංග්‍රීසි. අයි බලන්නේ අපිට පුළුවන් වේද කියලා යම්කිසි වසරක හැම පන්තියටම ටැබ්ලට්ස් ලැබලා දෙන්න. මේ ටැබ්ලට් එකෙන් අපි දෙන අධ්‍යාපනයේ වාගෙම ලයිබ්‍රරි එකක් ඇති කරන්න. අධ්‍යාපන අපි වෙනස් වෙලා අපි නවීනම අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. ඒකයි මේ විප්ලවයෙන් ගන්න ඕනේ ප්‍රයෝජනෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යලි සකස් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. අදාළ පත්වීම් ලේඛනය සඳහා යලි සංශෝධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වුණේ ඊයේ රාත්‍රියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී. පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය සකස් කිරීමේදී අමාත්‍යවරයා ඊට අනවශ්‍ය ලෙස මැදිහත් වූ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 31 වෙනිදා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. ඒ අනුව ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකින් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රාත්‍රී 8:45ට පමණ ආරම්භ වුණු මෙම සාකච්ඡාව රාත්‍රී 11ට පමණ අවසන් කෙරුණා. අත වශයෙන්ම අමාත්‍යාංශයේ පැත්තෙන් පිළිගත්තා අපි එකඟ වෙච්ච ලැයිස්තුව නෙමෙයි පළ කරලා තියෙන වෙනත් ලැයිස්තුවක් කියන එක. ඒක ඉතාම ඉක්මනින් නිවැරදි කරන්න එකඟ වුණා. ඒ අනුව අපි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහත්මයා සමග හෙට දිනේ මේ ලැයිස්තුව නැවත සකස් කරනවා. මම මොනවා කියන්නේ? ඒකමනේ කියන්න තියෙන්නේ. මොකුත් තුන්නේ නැති කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ලිස්ට් එකේදී තවදුරටත් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නට හෙට උදේට හම්බෙලා ඒ ටික කරනවා.
හෙට වෙලා 6 වෙනිදාට අපොයින්ට්මන්ට් දෙනවා. ජීවම් එකත් එක්ක සම්මුතියකට ආයේ නැද්ද මේ වෙලේ? සම්මුතිය ප්‍රශ්නයක් නැහැ. සම්මුතිය සාකච්ඡාව කෙරෙහිට සාර්ථකයි. වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරයා හැටියට වෛද්‍ය ප්‍රියන්තා තපත්තු ලබා දීලා තිබුණු වැරදි දත්ත මත තමයි පසුගිය කාලේ ගත කෙරුණේ. ඒ අනුව අපිට පේනවා ඇමතුතුමාවත් යම් ආකාරයක නොමගැවීමකට මේ පුද්ගල ලක් කරලා තිනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක සභාව අද පෙරවරුවේ රැස් වුණා. අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළඹි බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ ලිස්ට් එක පළ වෙනකන් අපිට කියන්න බෑ බැරි වෙලාවත් ආපහු වතාවක් අක්‍රමිකතාවයක් වෙලා තිබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න අනුමැතිය මේ වෙනුවටත් ලැබිලා තියෙනවා. චතුර සේනාරත්න මන්ත්‍රීතුමාගේ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමාට පැමිණිලි කිරීම යෝග්‍යයි කියලා. චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එල්ල කරන ලද දැඩි මර්ධනකාරී ප්‍රකාශයක් අපි දැක්කා. ඒ තමයි අවශ්‍ය අවස්ථාවකදී මහා ජනතාව ගෙවල් වලට යවලා පහර දීමක් සිදු කරන්න උත්සාහ කරන බව මේ ලිපිය කියනවා. ඕනෑ අවස්ථාවක වෛද්‍යවරු වර්ජනය කරොත් වෛද්‍යවරුන්ව බෙල්ලෙන් අල්ලලා රෝහල් වලට අරන් එන්නම් කියලා. මේක තර්ජනයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යයට ඉවත් කරන්න ඕන කියලා ඔබතුමාලා කිව්වා. දැන් පරම්පරාවේ කාලයක් තියෙනවා. ජනාධිපතිතුමා වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා වුණාට පස්සේ. ඒතර සෞඛ්‍ය අමාත්‍යකම හොඳට කරොත් ජනාධිපති වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යකම නරකට කරොත් ආසනේ පරදින්න පුළුවන්. ඕකයි සරල තර්කය. ඒකෙදි සමහර ඇමතිවරුන්ට පුතු හිටියේ නෑ විනාශම කරලා දාන්න. මේකෙදි වාසනාවට පුතෙකුත් ඉන්නවා. මින් පසුව කිසිදු පුද්ගලයෙකුට